ඉතින් කොහොමද ඔයාලට ඔයාලව ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලට ඔයාලව ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම හුඟ කාලෙකින් vlog එකක් ගෙනාවේ නැහැ. මට හිතුණා මං හදපු කෑමක් ඔයාලත් එක්ක share කරගන්න ඕන කියලා. ඉතින් මම අපේ පැත්තේ හුඟක් වෙලාවට ගන්න තියෙනවා බඩේරඟු. මං අනිවාර්යෙන් ටවුන් එකට ගියොත් බඩේරඟු අරන්මයි එන්නේ. අපේ පොඩි අය හරි කැමති බඩේරඟු තම්බලා කන්න. ඉතින් එහෙම තම්බලා කන්න විතරක් නෙවෙයි බඩේරඟු වලින් බඩේරඟු සුප් එකක් හදන හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඒක හරිම රසයි. අනික පෝෂණ ගුණයෙන් වැඩි. දන්නවද බඩේරඟු වල විටමින් A, විටමින් B, විටමින් C අඩංගුයි කියලා. ඒ වගේම khනිජ ලවණ, ෆයිබර්, ඒ කියන්නේ කෙඳි අපේ ආහාර ජීර්ණයට පහසු වෙන ඒ වගේ දේවල් හුඟක් අඩංගුයි. ඒ වගේම හදවත් රෝගවලට අල්සර්ස්, මලබද්ධ ඒ වගේ ලෙඩ රෝග ගොඩාක් වලට බඩේරඟු කෑවහම හොඳයි. ගුණයි. ඉතින් අපි ගුණවත් වගේම මම මේක හදන්නේ ටිකක් වෙනස් විදියට සමහරවිට හදනවා ඇති. මම මේක අපේ කියන්නේ ශ්‍රී ලාංකික විදිහට තමයි හදන්න යන්නේ. ලංකාවේ රසයට. ඉතින් මම හදන හැටි ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ලපටි බඩේරඟු කරල් දෙකක් තමයි අද ගත්තේ. ඔයාලට පේනවා ඇති. මේ බලන්නකෝ මීටත් වැඩිය ලපටියව තියෙනවා. ලපටියව ගන්නව නම් ලේසි. ඉතින් දැන් මම මේ පොතු අරගත්ත කරල් දෙක මම අද ටිකයි හදන්න යන්නේ. හින්දා තමයි මේ කරල් දෙකක් ගත්තේ. දැන් අපි මේ කරල් දෙක තඹ ගන්න ඕන මේ විදිහට. ලුණු පොඩ්ඩක් දාන්න. ඒක ඔයාලා දන්නවනේ. ලුණු දාලා තඹ ගන්න. මේ විදිහට එතකන් අපි ඉතුරු ටික සූදානම් කරගමු. මම කියවනේ ලංකාවේ රසට හදන්න කියලා. ඒ හින්දා මම ලූණු, සුදු ලූණු, කරපිංච තමයි ගන්නෙ. මට කියන්න බැරි වුණා. සුදු ලූණුත් ඔයාලා තම්බ ගන්න ඕනේ. මේ විදිහට. ඒ වගේම මේ ෆ්‍රෙෂ් මිල්ක් එකක් තමයි මම එකතු කරන්නේ. දැන් ෆ්‍රෙෂ් මිල්ක් එකකුත් අරගන්න. අද අපේ ගෙදර තිබ්බ එක බිත්තරයයි මම ඒ බිත්තරේ තමයි මේ ඔයාලට පෙන්වන්න ගන්නේ. බිත්තර දෙකක් දාගත්තොත් ඉතින් හොඳට තව රසට ලස්සනට රසට සුප් එක හදන්න පුළුවන්. ඉතින් මේ තම්බගත්ත බඩේරඟු ටික මේ බලන්නකෝ දැන් නම් හොඳටම තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේ විදිහට පිහයකින් මේ බඩේරඟු ටික යට වෙන්න රහින්න ඕනේ. ඉතින් මේ වෙන් කරගත්ත බඩේරඟු කපාගත්ත ලූණු තම්බගත්ත සුදු ලූණු මතක තියාගන්න තම්බ ගන්න ඕනේ සුදු ලූණුත් කරපිංච ඒ ටිකෙන් තමයි මම සුප් එක හදන්න යන්නේ. මං කිව්වනේ ඔයාලට කලින් වගේම ලංකාවේ රසට තමයි මම හදන්නේ. ඉතින් අපි දැන් මේකට බඩේරඟු පේස්ට් එක තමයි එකතු කරගන්න හදන්නේ. ඉතින් බඩේරඟු පේස්ට් එක හදාගන්න අපි දැන් යන්නේ මේ විදිහට. ඒත් එක්ක මේ කරපිංචත් අපි දානවා. ඒතකොට ඒකත් පේස්ට් එකටම එනකොට ගොඩක් ගුණයිනේ. වගේ මේ තම්බගත්ත සුදු ලූණුත් අපි එකතු කරනවා. හැබැයි මේ කපාගත්ත ලූණු ටික ඉතුරු කරගන්න ඒක අපි පසුව එකතු කරන්නේ. ඉතින් මේ විදිහට දාලා මං ස්ටොක් වතුරමයි මේකට යොදාගත්තේ. වතුර මද නම් තව චුට්ටක් දාගන්න. ඉතින් දැන් මේ විදිහට පේස්ට් එක අපි හදාගන්න යන්නේ. හොඳට පේස්ට් එක හදාගන්න මෙහෙම බ්ලෙන්ඩ් කරලා. ඉතින් දැන් බලමු අපි මේ පේස්ට් එක තාම හැදිලා නැහැ වගේ. ඉතින් අපි නැවත සැරයක් මේ විදිහට පේස්ට් එක හදාගන්න තමයි හදන්නේ. දැන් නම් ඇති. ඔයාලට පේනව නේද මේ දැන් ටික් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට වෙනකන් ඔයාලා පේස්ට් එක හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට මතකද දැන් පොඩි පාඩමක් කියලා දෙන්න යන්නේ. ඉස්සර අපේ අම්මලා අපිට කෑම පුරුදු කරන මුල් කාලේ බත් මත ගාලා හදාගන්නේ. අන්න ඒ ක්‍රමයේම තමයි මේ හදන්නේ. මේ විදිහට බඩේරඟු පේස්ට් එක දාලා හොඳට මත ගා ගන්න ඕනේ. එතකොට යටට ඒක හොඳ ටික් එකට අපිට පේස්ට් එක හම්බ වෙනවා. ඉතින් මේ පේස්ට් එකම මේ විදිහටම හදාගන්න පුළුවන්. හැබැයි මම අර ඉතුරු වෙන ඒවත් පස්සේ එකතු කරනවා මේ පේස්ට් එකට.
දැන් අපි ලිපේ තියලා මේ විදිහට පොඩ්ඩක් හැඳි ගා ගන්න ඕනේ. මේ විදිහට හැඳි ගන්න ටික වෙලාවක් යනකම්ම ඊට පස්සේ අපි මේකට ෆිෂ් මිල්ක් එක එකතු කරගන්න තමයි හදන්නේ. දැන් අපි මේ විදිහට හිමින් හිමින් හැඳි ගාලා දැන් මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවා. ඒකලත් මද ගෙන්නේ හිමින් මේ විදිහට හැඳි ගා ගන්න. ටික වෙලාවක් හැඳි ගාලා දැන් අපි මේකට කපාගත්ත ලූණු එකතු කරනවා. ඒ වගේ එකතු කරපුවම තමයි අපිට වෙනම රසක් මේකට එන්නේ. ඉතින් මේ විදිහට එකතු කරන ගමන් දැන් අපි මේකට ලුණු පොඩ්ඩක් අවශ්‍ය පමණට එකතු කරගන්න. ඒත් එක්කම මම ලංකාවේ රසට ඕන හින්දා මේකට ගම්බිරිස් ටිකකුත් එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ආපහු හොඳට බබළු දානකම් මේක මේ විදිහට හිමින් හිමින් හොඳට හැඳි ගාලා සුප් එක හදා ගන්න බලන්න. දැන් නම් මේක හරි. අර විදිහට මං කිව්වේ මේ වෙලාවේ මම හිමින් හිමින් මේ වගේ බිත්තර එකතු කරනවා අර වලාකුළු හැලියට එන්න. බිත්තර දෙක තුනක් එකතු කරගත්තා නම් මේක තව ටිකක් ලස්සනට තික් එකට එනවා. එහෙම වුණා නම් ගොඩක් ගුණවත් රසවත් මීටත් කියන්නේ වැඩිය මට එක බිත්තරයක් තිබ්බේ මතක වෙලා ගන්න. ඔන්න දැන් අපේ සුප් එක නම් හරි. මේක අර තික් එකට පේන්නේ මං අර අනිත් පේස්ට් එකක් දාපු හින්දා. ඔන්න දැන් අපේ අන්තිම මේ විදිහට තමයි අපි සුප් එක හැදුනේ. අපි නම් මේක උණුම උණු රෝස් පාන් එක තමයි මේ සුප් එක බෙදාගෙන ඒත් එක්ක කන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ සුප් එක හැදුනේ. මේක ඇත්තටම හුඟක් පෝෂදායි ඒ වගේම රසවත් සුප් එකක්. ඔයාලත් හදලා බලන්න. ඉතින් වෙනද වගේම මගේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරලා ලයික් කරලා ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් එන්න.